හරි. අද අපේ මාතෘකාව Python භාෂාව. එහෙනම් මේ කිසිම අතරේ අන්තිම කොටස තියෙන Python භාෂාව හැඳින්වීම. ඉතින් Python භාෂාව කියන්නේ මොනවද කොහොමද පටන් ගත්තේ කියන තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? මේ පටන් ගමු Python භාෂාව හැඳින්වීම. Python භාෂාව ගත්තාම මේක මේ උසස් මට්ටමේ අපි කලින් පහළ තලයේ භාෂාව ඉහළ තලයේ භාෂාව කියලා පිළිගන්නේ නැත්නම් අන්න ඒ වගේ ඉහළ තලයේ භාෂාව වලට අයිති වෙන එක් භාෂාවක්. ඊට පස්සේ මේ කියන Python භාෂාව අර්ථ වින්‍යාසක භාෂාවක්. අපි ඉගෙන ගන්න වර්ග දෙකක් අර්ථ වින්‍යාසක කියලා එක්කෙනෙකුයි තව දෙයකට කියන්නේ ඒක දෙයක් නැත්නම් ඉගෙන ඉංග්‍රීසි ස්ටඩි කරන්න තියෙනවා අන්නේ දෙකකින් අර්ථ වින්‍යාසක භාෂාවක් ඊට ඒක පාසුවෙන් අපිට කියවලා තේරුම් ගන්න පුළුවන් අන්නේ වගේ දැන් අපි ඉගෙන පොඩි මේ ඇදීම තියාගමු Python භාෂාව උසස් මට්ටමේ පරිගණක භාෂාව වින්‍යාසකයි සම්පාදකයි භාෂා දෙක Python භාෂාව උසස් මට්ටමේ පරිගණක භාෂාව එය අර්ථ වින්‍යාසක භාෂාවක් වන අතර එය අර්ථ වින්‍යාසක භාෂාවක් වන අතර පහසුවෙන් කියවා තේරුම් ගත හැකිය. පහසුවෙන් කියවා තේරුම් ගත හැකිය. හරිද? දැන් අපි කියන්නේ Python භාෂාවේ පොඩියට පදිල ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපිට ඉන්නේ Python භාෂාවේ විකාශනය කියන්නේ ඉතිහාසයට යන්න. විකාශනය හා ඉතිහාසය. ඊළඟ පොඩි අනුමාත්‍රාව Python භාෂාවේ විකාශනය හා ඉතිහාසය. පොඩි ඡේදයක් වගේ දාගන්න තියෙන්නේ. Python මුලින්ම අපි ගැන කතා කරමු. Python භාෂාව ආරම්භ වෙන්නේ 1980 දශකයේ අගභාගයේ සිට 1990 මුල් භාගයේ. ඒ කියන්නේ 80 90 අතර තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ මේ ගයිඩෝ වෑන් රොසන් කියන කෙනාම Python භාෂාව ආරම්භ කරලා තියෙන්නේ. එයා මේක කොහෙන් පටන් ගන්න තියෙන්නේ නෙදර්ලන්තේ තියෙන National Research Institute of for Mathematical and Computer Science කියන ආයතනයෙන් තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. මුලින්ම එතකොට Python භාෂාව හැදිලා තියෙන්නේ භාෂා ගණනාවක් එකතුවෙන්. ඒ කියන්නේ ABC භාෂාව, Modular 3, C, C++, Algo Algol 68, Smalltalk සහ Unix shell කියන භාෂා ගණනාවක ආභාසය අරගෙන තමයි මෙන්න මේ Python භාෂාව හැදිලා තියෙන්නේ. ඉතින් අපිට දැන් මේක ලියා ගන්න තියෙන්නේ. අපි ලියගමු. මාතෘකාලියත් ඉතිහාසය හා විකාශනය කියලා. 1980 දශකයේ 1980 දශකයේ අගභාගයේ සිට 1980 දශකයේ අගභාගයේ සිට 1990 දශකයේ ආරම්භක කාලය දක්වා ඊට පස්සේ අද පුතේ නම අපි දාගමු Guido van Rossum Guido van Rossum විසින් Guido van Rossum විසින් නෙදර්ලන්තයේ එනවා කියන්නේ
national research institute. Recent institute. Institute for Museum for Mathematics and Computer Science. ආයතනයේදී නිර්මාණය කරන ලදී. ලියන්න ආයතන මෙන්න මේ කියන ආයතනයේදී නිර්මාණය කරන ලදී. මේ කොයි ආයතනයක National Research Institute here for Mathematics and Computer Science. ඇස්සේ රුලක් කරලා කෙනෙක් තව පොඩි තේලියක් වගේ කියන පොඩි වාක්‍යයක් එක වාක්‍යයක් තියෙනවා. ඒක කොහොමද කියන්නේ? Python භාෂාව Python භාෂාව ABC ABC භාෂාව මම කවදාද දන්නවා ABC modular 3 modular 3 C C C++ plus Algol 68 small talk small talk small talk and within Saha Unix shell Unix shell Unix shell වැනි භාෂා ගණනාවක් ඔන්න කියන භාෂා වැනි භාෂා ගණනාවක් ගණනාවකගේ කියලා වැනි භාෂා ගණනාවකගේ ආభాෂය ඔස්සේ නිර්මාණය කර ඇත ඔස්සේ නිර්මාණය කර ඇත ඔස්සේ නිර්මාණය කර ඇත ඊට අපිට දැන් මේ Python භාෂාව අපිට සාමාන්‍ය කම්පියුටර් එක දක්වන්න මේ රන් කරන්න බෑ අපිට. ඉතින් අපි ඒකට අනිවාර්යයෙන්ම Python language එක කම්පියුටර් එකට දාගන්න ඕනේ. ඉතින් ඒක දාගන්න නම් අනිවාර්යයෙන්ම අපි යන්න ඕනේ. ඉතින් ඒක දාගන්න විදිහත් ඔන්න ලියා ගන්නවා. ඔය සමහරට ඒක ගලියන්න දී ප්‍රශ්න ස්ට්‍රක්චර් වලට ඒ වහන් විදිහ තියෙන ඉතින් ෂුවර් නෑ. ඒක දාගන්න Python භාෂාව පරිගණකයට ස්ථාපිත කර ගැනීමට Python භාෂාව පරිගණකයට ස්ථාපිත කර ගැනීමට www.python.org මෙන්න මේ කියන වෙබ් org වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න හැකියි. භාගත කර හැකියි. ඩවුන්ලෝඩ් කර භාවිත කළ හැකියි.
මෙතනින් 9.4 ඉවරයි. ඊගාටින් 9.5. මේක හරිනේ. 9.5. 9.5 කියන්නේ ක්‍රමලයක පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව සහ ක්‍රමලයක අවශ්‍යතාව සහ ක්‍රමලයක පරිවර්තක ප්‍රරූප ගවේෂණය. ක්‍රමලයක පරිවර්තක ප්‍රරූප ඔන්න ඔය කියලා තමයි තියෙන්නේ. අපි මුලින්ම ක්‍රමලයක පරිවර්තනය ගැන ඉගෙන පරිවර්තනය අද ක්‍රමලයක පරිවර්තනය කියලා කියන එක බලමු. ඇත්තටම මේ ක්‍රමලයක පරිවර්තනය කියන්නේ දැන් අපිට කම්පියුටර් එකකට කවදාකවත් අපි කියන වචන කියන ඒගොල්ලන්ට ඒගොල්ලන්ට කියන්නේ ඒක තේරුම් ගන්න බෑනේ. අපි කියන වචන අපි කම්පියුටර් එකට තේරුම් ගන්න බෑනේ. ඒගොල්ලෝ කරන්නේ අපි කියන වචන ටික ඒගොල්ලන්ගේ භාෂාවට හරව ගන්නවා. ඒ පරිවර්තනය කරනවා. ඒ කියන්නේ තාන්ත්‍රික භාෂාව. ඒ කියන්නේ බිංදුව එක බිංදුව එක කියන භාෂාව කියන්නේ. ද්විමේය ලැන්ග්වේජ් කියන්නේ. එක බිංදුව කියන්නේ යාන්ත්‍රික භාෂාව. දැන් සංකේත දෙකනේ. අන්නේ සංකේතයකට පරිවර්තනය කරගෙන අන්නේ යාන්ත්‍රික භාෂාවෙන් තමයි කම්පියුටර් යන්නේ. ඇත නැත කියන ඒ යාන්ත්‍රික භාෂාව. ඉතින් අන්නේ භාෂාවට හරව ගැනීම තමයි මේ අපි කියන වචන එක රූප සටහන් වීඩියෝ මියුසික් ෆොටෝ කියන හැමදේම අර කියන පරිවර්තනය කරන ලැන්ග්වේජ් එකක් යටතේ කියන පරිවර්තකයක් යටතේ ඒගොල්ලන්ගේ යාන්ත්‍රික භාෂාවට හරව ගැනීම තමයි මේ ක්‍රමලයක පරිවර්තනය කියන්නේ. අපි ඉගෙන දාගමු. පරිගණකයකට ඍජුවම ක්‍රියාත්මක කළ හැකි වන්නේ පරිගණකයකට ඍජුවම ක්‍රියාත්මක කළ හැකි වන්නේ බිංදුව හා 1 යන බිංදුව හා 1 යන ද්විමය කේත පදනම් වූ යන්ත්‍ර භාෂාව පමණි. එබැවින් යන්ත්‍ර භාෂාව නොවන ඇසෙම්බලි භාෂාව දෙවන හා තුන්වන පරම්පරාවේ භාෂාවන්ගේ ලියවුණු ක්‍රමලයක පරිගණකය තුල ක්‍රියාත්මක කිරීමට පෙර යන්ත්‍ර භාෂාව බවට පරිවර්තක මෘදුකාංගයක් මගින් පරිවර්තනය කළ යුතුය. ඊට පස්සේ අපිට තියෙන්නේ source program ගැනයි object program ගැනයි ඉගෙන ගන්න. මොනවද මේ source program object program. මෙන්න source program. source program කියන ප්‍රබල ක්‍රමලයක.
you are. Source program. Source program කියන්නේ පරිගණක භාෂාවක් යොදාගෙන පරිගණක භාෂාවක් යොදාගෙන යම් ගැටලුවක් විසඳා ගැනීම සඳහා ලියන ලද කේතයකි. පරිගණක භාෂාවක් යොදාගෙන යම් ගැටලුවක් විසඳ ගැනීම සඳහා ලියන ලද කේතයක්. ඒ තමයි මෙන්න මේ source program එක කියන්නේ. ඊට දෙනක් විෂය ක්‍රමයක. විෂය කියන්නේ object program. Object program. Object program. Object program කියන්නේ භාෂා පරිවර්තක මගින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ කේතය. ප්‍රබෝධකමලේ කියන්නේ අපි ටයිප් කරන එක. අපි කියන එක ඔබ්ජෙක්ට් ප්‍රෝග්‍රෑම් කියන්නේ අර පරිවර්තක විසින් අර එක බිඳුව කියන යාන්ත්‍රික භාෂාවට හැරුණාන් පස්සේ කේතය. හරිනේ. right. okay. programming හරි source programming. මම මේකට අපි උදාහරණයක් දාගමු ඔබ්ජෙක්ට් නම් දෙක දෙවල් කරගන්න. එතන source එක source object. ඊළඟට හිතන්න. හරිද? අපි නිකන් අපි වචන ගන්න. input. ඒ වගේ තියෙනවා මේක ඔබ්ජෙක්ට් කියනකොට මේක හරියටම කියන්න බෑ කියන්නේ මෙන්න මේ වගේ භාෂාවකට මේක උදාහරණයක් නිවැරදි කියන්නේ මේ වගේ ඔය බිංදුව එක වගේ භාෂාවට හැරෙනවා මේක කියොත් ඔය වගේ එකකට හැරෙනවා හරිද ඒ වගේ දැන් මේකේ වචන ඉංග්‍රීසි අකුරු ඉලක්කම් ප්‍රමාණ තිබ්බට මේක තියෙන්නේ බිංදුව එකයි විතරයි අන්න එකයි මට පැහැදිලි කරන්න ඕනේ හරිද ඊට පස්සේ දාගන්න මෙසේ එක් පරිගණක භාෂාවක් තවත් පරිගණක භාෂාවක් මෙසේ එක් පරිගණක භාෂාවක් තවත් පරිගණක භාෂාවකට මෙසේ එක් පරිගණක භාෂාවක් තවත් පරිගණක භාෂාවකට පරිවර්තනය කිරීමේ ක්‍රියාව පරිවර්තනය කිරීමේ ක්‍රියාව පරිගණක භාෂා පරිවර්තනය ලෙස හිමිවේ. පරිගණක භාෂා පරිවර්තනය ලෙස හැඳින්වේ. Translation. 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 මෙම කාර්ය සඳහා භාවිත කළ හැකි ප්‍රධාන ක්‍රමවේද තුනකි.
පළවෙනි එක සම්පාදක භාවිතය. සම්පාදකය භාවිතය. සම්පාදකයේ භාවිතය. සම්පාදක කියන්නේ කම්පයිලර්. සම්පාදක භාවිතය. කම්පයිලර් භාවිතය. දෙවෙනි එක අර්ථ වින්‍යාසකය භාවිතය. අර්ථ වින්‍යාසකයේ භාවිතය. අර්ථ වින්‍යාසකයේ භාවිතය. අර්ථ වින්‍යාසකය කියන්නේ ඉන්ටර්ප්‍රිටර්. ඉන්ටර්ප්‍රිටර්. ඊට පස්සේ අන්තිම එක කියන්නේ අර්ථ වින්‍යාසක හා සම්පාදක යන අර්ථ වින්‍යාසක සහ සම්පාදක යන දෙකෙහි සංකලනයක් භාවිතය. කියන්නේ දෙන්නම වැඩ කරනවා. සම්පාදක හා අර්ථ වින්‍යාසක යන දෙකේ සංකලනයක් භාවිතය. ඔන්න ඒ ක්‍රම දෙක තුන තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි දන්නේ මේ සම්පාදක කියන්නේ මොකක්ද අර්ථ වින්‍යාසක කියන්නේ මොකක්ද කියලා අපිට ඊගාට දින්නේ අන්නේ දෙන්න ගැන ඉගෙන ගන්න. මේ මුලින්ම යමු. මේ කියන සම්පාදක ගැන ඉගෙන ගන්න. සම්පාදක. අනේ සම්පාදක ගැන ඉගෙන ගන්න. සම්පාදක කියන්නේ කම්පයිල් කියන්නේ. මෙන්න මෙතන මාර්ග කරන්න නම් එපා නේ. පොඩි වෙන හැමෝම මාර්ග කරනවා. සම්පාදක කියන්නේ ඉන්ටර්ප්‍රිටර් කියයි. කම්පයිලර් කියන්නේ අර්ථ වින්‍යාසය කියලා උන්ව මාර්ග කරගන්න. මාර්ග කරගන්න එපා. කම්පයිලර්. කම්පයිලර් කියන්නේ සියලුම විධාන කියන්නේ මුළු සම්පූර්ණ කෝඩ් එකක් කියලා කියනවා. අපි දැන් මුළු ප්‍රෝග්‍රෑම් එකේ මෙන්න කෝඩ් එක එක සැරේම තමයි මෙයා මේ එක්ස්පෝර්ට් කරන්නේ. කියන්නේ අර යන්ත්‍ර භාෂාවට හරවන්නේ. සම්පූර්ණ මුළු කෝඩ් එකම එක සැරේ දාලා මේ දානවා. කෝඩ් මේ වගේ. අන්න ඒ තමයි සම්පාදක කියන්නේ. ඊ කියන්නේ පොඩ්ඩක් ලියාගමුකෝ. සම්පාදක මෘදුකාංගයේ මගින් සම්පාදක මෘදුකාංගයේ මගින් ක්‍රමලේඛයේ ඇති සියලු විධාන එකවර යාන්ත්‍රික භාෂාවට හැරවීම සිදු කෙරේ. මෙහිදී අදාළ කේත සියල්ලම කාරක රීතිවලට අනුකූලව පවතින්නේද යන්න එකින් එක පරීක්ෂාවක් සිදු කරනු ලබයි. එසේ පරීක්ෂා කර කාරක දෝෂ නොමැති නම් සියලුම කේත එකවර යන්ත්‍ර භාෂාවට පරිවර්තනය වේ.
ඊට යම් මෙන්න මේ සම්පාදකගේ තියෙන වාසි සම් කියලා දාගන්නකො. සම්පාදකයේ භාවිතයේ වාසි. පළවෙනි එක ඉක්මනින් වැඩසටහන ක්‍රියාත්මක වීම. ඉක්මනින් වැඩසටහන ක්‍රියාත්මක වීම. දෙවෙනි එක මතකයේ ඒ RAM මතකයේ වරහන් RAM අඩු ඉඩක් පවත්වා ගැනීම. අඩු ඉඩක් කැමයකට අඩු ඉඩක් පවත්වා ගැනීම. මතකයේ RAM වරහන් RAM අඩු ඉඩක් පවත්වා ගැනීම. මම ඒක ගැන පැහැදිලි කරන්න. දැන් අනිත් එක්කෙනාව ගැන මෙයා එකපාර සම්පූර්ණව තියෙන මේ ඡේදය කියවනවා. කියවන හරි අඩු පාඩු නැත්තම් සම්පූර්ණ හරිනම් එක සැරේම මෙයා අවුට්පුට් එනවනේ. පේලියෙන් කියවන සම්පූර්ණ කියවුව වැරදි නැත්තම් කෙලින්ම යන්ත්‍ර භාෂාවට හැරෙව්වා. හරිද? ඒකින්ද ඉක්මනින් මේකේ අවුට්පුට් එක එනවා. වැරදි නැත්තම් ඉක්මනින්ම ගත්තා. ඊට පස්සේ මතකය. යාරගේ පේලියෙන් මතක් කර තියාගන්න ගන්න මේකේ ඔක්කොම නෝට් කරගන්න එපේ. දැන් මේක නෑ ඔක්කොම ටික මතක් කරා හරි කියලා මතකේ තියාගත්තා. ඊට පස්සේ ඩිස්කෝඩ් කරන්න මේ යන්ත්‍ර භාෂාවට කෝඩ් උනානේ. දැන් මේකදී ඒකින්ද වැඩි මතක ගන්න ලේසි. වැඩි RAM එකේ භාවිතා වෙන්නේ නැහැ. ඔන්න ඔය තමයි ඒක කතාව. ඊගාට තියෙනවා අර්ථ වින්‍යාසක. අර්ථ වින්‍යාස. අර්ථ වින්‍යාස කියන්නේ ඉන්ටර්ප්‍රිටර්. ඉන්ටර්ප්‍රිටර්. මොකද තියාගන්න දැන් තියෙන ඉතින් අර්ථ වින්‍යාස ඉන්ටර්ප්‍රිටර් ගැන දාගන්න. අර්ථ වින්‍යාසක මගින් මුළු ක්‍රමලේඛයම අර්ථ වින්‍යාසක මගින් මුළු ක්‍රමලේඛයම එකවර යන්ත්‍ර භාෂාවට පරිවර්තනය සිදු නොවේ. එකවර යන්ත්‍ර භාෂාවට පරිවර්තනය සිදු නොවේ. මෙහිදී සිදුවන්නේ හේතයේ පේලියෙන් පේලිය යන්ත්‍ර භාෂාවට හේතයේ පේලියෙන් පේලිය යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරමින් සකසනය වෙත යොමු කිරීමයි. මෙන්න මේ ඉන්ටර්ප්‍රිටර් අර්ථ වින්‍යාසකයේ වාසි. දෝෂ සොයා ගැනීම ඉතා පහසුයි. දෝෂ සොයා ගැනීම ඉතා පහසුයි. වරහන් ලියා ගන්න දෝෂයේ සහිත ස්ථානයේ නතර වෙනවා. දෝෂයේ සහිත ස්ථානයේ නතර වෙයි. දැන් මම කරලා පැහැදිලි කරන්න. ඕක කියන්නේ දැන් පේලියෙන් යන්නේ රීඩ් කරන යද්දී අපිට අදාළ දෝෂයේ තියෙන නතර වෙනින්ද අපිට දෝෂයේ තියෙන්නේ කොතනද කියලා හොයාගන්න ඕනේ. අර කලින් කතා කරන සම්පාදනයේ තියෙන්නේ නැහැ. සම්පූර්ණ කෝඩ් එකම පරිවර්තනය කරලා වැරද්දක් තිබ්බොත් පරිවර්තනය කරන්නේ නැහැ. වැරද්දක් තිබ්බොත් එරර් එකක් එනවා. ඉතින් තැන හොයාගන්න අපි. ඒක නෑ තැන හොයාගන්න ලේසි. එතරම් නතර වෙන්නේ. සයිට් එක එයා ප්‍රොසෙස් කරන්න යාළුවෙක් ඉවරයි. දැන් මේක කියන්නේ ඒක තමයි වාසිය. ඊට තියෙන මේකේ දුර්වලතාව. මේක තමයි වාසියකට තියෙන්නේ. දැන් තියෙන්නේ මේකේ දුර්වලතාව. පළවෙනි එක දාගන්න පේලියෙන් පරිවර්තනය කරන බැවි. පේලියෙන් පරිවර්තනය කරන බැවි. පරිවර්තනය කරන බැවි. වැඩි කාලයක් වැයවි. වැඩි කාලයක් වැයවීම. ඔන්න පළවෙනි දුර්වලතාවය. දෙවෙනි සකස් කරන ලද වැඩසටහන.
ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකදීම යන්ත්‍ර භාෂාවට පරිවර්තනය වීමක් සිදු වේ. යන්ත්‍ර භාෂාවට පරිවර්තනය වීම. එබැවින් ක්‍රියාත්මක වීමේ වේගය අඩුය. ක්‍රියාත්මක වීමේ වේගය අඩුය. ඊට පස්සේ දැන් අපි එන්න ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ සම්පාදක හා සම්පාදක. අර්ථ වින්‍යාසයේ සංයෝග සංකලනය. මතුවරන්න සම්පාදක හා අර්ථ වින්‍යාසකෙහි සංකලනය. මතුවරවල දැන් සංකලනය ඉන්නේ. අපරාධවල සම්පාදක හා අර්ථ වින්‍යාසකෙහි සංකලනය. මේක ලියා ගන්න. මෙම මෘදුකාංග භාෂා පරිවර්තනය සඳහා මෙම මෘදුකාංග භාෂා පරිවර්තනය සඳහා යොදා ගැනීමේ මෙම මෘදුකාංග භාෂා පරිවර්තනය සඳහා යොදා ගැනීමේ මුලින්ම ක්‍රම ලේඛනයේ ඇති විධාන අතරමැදි පරිගණක භාෂාවකට පරිවර්තනය කරයි. අතරමැදි පරිගණක භාෂාවකට පරිවර්තනය කරයි. පසුව එම අතරමැදි පරිගණක භාෂාව අර්ථ වින්‍යාසක මගින් පරිගණකයේ ක්‍රියාත්මක කරයි. Java පරිගණක භාෂාව කියන්නේ Java කියන ලැන්ග්වේජ් එක මේ සඳහා නිදසුනක්. Java පරිගණක භාෂාව මෙයට නිදසුනක්. මෙන්න මේ කියන පොඩි කී. අදියක් කියන සූත්‍රයක් අපි දානවා. මේක ගැන බලමු. Already source file. ඊට පස්සේ source file file වල file ඉතින් මාත්‍ර සංධාරණය සංධාරණය
Just of window, okay, fine. Okay, fine. Go comment in the menu. Real user. Okay. Running live. Run, runtime live. The next executable program. The executable program මෙන්න runtime live. Link හරහා. ඒකට ඇවිල්ලා තමයි මෙන්න executable program එකක් හොයන්න. සෞන්දර්ය කියලා සම්පාදකයක් වගේ මේක තමයි මේ කියන්නේ. සම්පාදකයක් වගේ ජනනය කරන ලද විවිධ විෂය කෙරෙහිද විවිධ විෂය කෙරෙහි ඔබ්ජෙක්ට් වයි විවිධ එකට සම්බන්ධ කර එක් ක්‍රියාකාරීත්ව ගොනුවක් එක් මේ වරහන් ගන්න ක්‍රියාකාරීත්ව ගොනුවක් කියන්නේ වෙන්නේ executable program සකසන වැඩසටහන සකසන වැඩසටහන අන්දාරකයක් වේ අන්දාරකයක් කියන්නේ මෙන්න මේ අන්දාරකයක් වේ අපේ නවයන් ඉස්කෝල පහයි ඉවරයි ඊට පස්සේ අපි ඉස්කෝල පොයින්ට් වලට දාන්න සංවර්ධන පරිසරයේ මූලික ලක්ෂණ දාන්න ලක්ෂණ
පළවෙනි එක කේක කේක ටයිප් කැනඩීව කේක ටයිප් ටයිප් කේක ටයිප් කිරීමට අවශ්‍ය කෝඩ් එඩිට් කේක ලිවීමට අවශ්‍ය පහසුකම් කේක ලිවීමට අවශ්‍ය පහසුකම් අවශ්‍ය පහසුකම් කියන්නේ කෝඩ් එඩිටර් ඊට දෙවෙනි එක ලියන ලද කේද ලියන ලද කේද යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාව තුන්වෙනි එක දෝෂ හඳුනා ගැනීමේ පහසුකම් ඒ කියන්නේ මේකට ඉන්නේ D වගේ D වගේ අන්තිමට වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීම ක්‍රියාත්මක කර ගැනීම ඔන්නෝයි අනුතර තමයි අවදානික පරිසරයේ මූලික ලක්ෂණ මේ නමෙත් මහත් ඒවල වෙලා තියෙනවනේ තව වෙන ඉඳ තියෙන්නේ ඊට පාඩමේ ආරම්භයේ ගමු පොඩි කියලා අපිට තියලා පොඩි ආරම්භයේ මේක ඉයකට හරි දාමොත් ලෑස්ල උදානික මේ ඇල්ගොරිතම ආකේතනයේ කිව්වා ඇල්ගොරිතම ආකේතන අඳහා විධානාත්මක ක්‍රමයක භාෂාවක් භාවිත කිරීම නම් අපරමයි සමහද එසේම අනුමාත්මක ක්‍රමයක විශ්ලේෂණය අපිට දින්නේ ක්‍රමයක විශ්ලේෂණය කියන්නේ කාර්බනික
dalam අපි දෙන්නන්නේ වස්තු වස්තු keywords in Python programming language. අපිට keywords ටික අන්නේ keywords ඒවා වෙන්නේ. ඒක programming. Already the forest. And make everything simple and a break clause continue a facility a daily is exist. Pilot or yourself from global global import or is lambda unlock
Pass. Right. Return. Right. Wide. Pitch. Not really. Tapi ini not got up in the not ten the but the mega අපිට coding එක අපිට අපිට මේක කරගන්න බැරි වෙනවා. ඇටලි නායක ගන්න මේ theory ටික තමයි අවසල මුල් දාගත්තේ. ඊට පස්සේ අපිට ඉන්නේ variable Python භාෂාවේ variable හදන්න variable operators ගැන යන්නේ කියන්නේ අපිට මේ concurrently හැටි comment Python වල comment එකක් කරාම මම ඉන්නේ කියන අපිට තියෙන එක ඉතින් ඉතින් මේ බලලා බලාගෙන ඉන්නවා අපි ඊගාසිට පටන් ගමු. අතර වෙනස් හතර වෙනවා.